සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අද අපි සාකච්ඡා කරන්න යන්නේ 2023 අවුරුද්දේ පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි පත්‍රයේ පිළිතුරු. පළවෙනි ප්‍රශ්නේ විදියට දෙලා තියෙන පුතේ ඡේදය කියවලා පිළිතුරු ලියන්න. අපි මුලින්ම ඡේදය කියවලා ඉමු. සඳුදා පැවති පාසලේ උදෑසන රැස්වීමේ සිසු දක්ෂතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ආරම්භුණි. පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවක වූ නිමාලි පළමුවෙන්ම ඉදිරිපත් වූ අතර ඇය දිනචර්යාව මාතෘකාව කරගනිමින් තම අදහස් ඉදිරිපත් කළාය. කාල සටහනකට අනුව වැඩ කිරීමේ වැදගත්කම පන්තිපාර ගුරුතුමිය කියා දුන් බවත් තමාද කාල සටහනකට අනුව වැඩ කරන බවත් නිමාලි පැවසුවාය. ඒ අනුව තමා උදෑසනම අවදි වී නිවසේ වැඩ කටයුතු වලට උදව් වීම හා සවස් කාලයේදී ගෙවත්තේ වැඩවලට උදව් වීම අමතක නොකර සිදු කරන බවද පැවසීය. කතාව නිම කරමින් ඇය තම ගෙවත්ත නැරඹීමට එන ලෙසද ආරාධනා කළාය. පන්තිපාර ගුරුතුමිය නිමාලිගේ කතාව අගය කරමින් කියා සිටියේ නිමාලි දිනපතා පාසලට පැමිණෙන සහ පාසලේ කටයුතු අතපසු නොකරන ශිෂ්‍යාවක බවයි. ඉතාමත් සරල ඡේදයක් තමයි අපිට පිළිතුරු ලියන්න කියලා ලබා දීලා තියෙන නිසා මම ඡේදය නැවත නැවත විස්තර කරන්න යන්නේ නැහැ. හොඳයි අපි බලමු පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. පාසලේ උදෑසන රැස්වීම පැවති දවස කුමක්ද? හරිම පහසු සරල ප්‍රශ්නයක්. ඡේදයේ ආරම්භයේම තියෙනවා සඳුදා පැවති පාසලේ උදෑසන රැස්වීමේ කියලා. ඉතින් අපිට පැහැදිලි උදෑසන රැස්වීම පවත්වලා තියෙන්නේ සඳුදා කියලා. එහෙනම් පිළිතුර තමයි සඳුදා. හොඳයි දැන් යමු දෙවෙනි ප්‍රශ්නෙට. නිමාලියගේ කතාව සඳහා මාතෘකාව කරගත්තේ කුමක්ද? හොඳයි අපි නැවතත් ඡේදය දිහාවට යමු. නිමාලි පළමුවෙන්ම ඉදිරිපත් වූ අතර ඇය දිනචර්යාව මාතෘකාව කරගනිමින් තම අදහස් ඉදිරිපත් කළාය. ඉතින් ඔබට පැහැදිලි නිමාලි ඇයගේ කතාව සඳහා මාතෘකාව කරගෙන තියෙන්නේ දිනචර්යාව කියලා. ඒ කියන්නේ පිළිතුර තමයි දිනචර්යාව. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. නිමාලිගේ කතාවේ ඇතුළත් ඇය විසින් දිනපතා සවස් කාලයේ කරන ලද කාර්ය කුමක්ද? ඡේදයට අනුව නිමාලි හවස් කාලයේදී කරන්නේ ගෙවත්තේ වැඩවලට උදව් වෙන එක. එතකොට පිළිතුර තමයි ගෙවත්තේ වැඩවලට උදව් වීම. ඊළඟ ප්‍රශ්නය තමයි කතාව අවසානයේදී නිමාලි විසින් කරන ලද ඉල්ලීම කුමක්ද? නිමාලි ඉල්ලීමක් කරනවා එයාගේ ගෙවත්ත නරඹන්න එන්න කියලා. නිමාලිගේ ගෙවත්ත නැරඹීමට එන ලෙස ආරාධනා කිරීම, ඇයගේ ගෙවත්ත නැරඹීමට පැමිණෙන ලෙස ආරාධනා කිරීම, ඒ වගේ මේ අදහස් වෙන විදිහට ඔබට වාක්‍ය ගලපලා ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා නිමාලි ඉදිරිපත් කළ මාතෘකාවට උදව් වූයේ ගුරුතුමිය කියා දුන් කොමන කරුණක්ද කියලා. ගුරුතුමිය කියලා දෙලා තියෙනවා කාලසටහනකට අනුව වැඩ කිරීමේ වැදගත්කම. එතකොට පිළිතුර විදිහට ලියන්න ඕනේ ඒ කාරණය කාලසටහනකට අනුව වැඩ කිරීමේ වැදගත්කම කියලා ලියලා තියෙනවා නම් පිළිතුර නිවැරදි. මේ ඡේදයෙන් අහලා තියෙන අවසාන ප්‍රශ්නය තමයි පන්ති භාර ගුරුතුමිය නිමාලිගේ කතාව අගය කරමින් පැවසුවේ කුමක්ද? මේ ඡේදයේ අවසාන හරිය තමයි තියෙන්නේ නිමාලි ගැන ගුරුතුමිය ප්‍රකාශ කරපු අදහස්. එතකොට ඔබට පිළිතුර විදිහට ලියන්න පුළුවන් දිනපතා පාසලට පැමිණෙන බව සහ පාසලේ කටයුතු අතපසු නොකර සිදු කරන බව. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. පහත සඳහන් එක් එක් වගන්තියෙහි උක්ත ආඛ්‍යාත සම්බන්ධයෙන් නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියේ ඇති වරහන තුළ යොදන්න. කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව වැඩ කරති. මේ වාක්‍ය හරිද වැරදිද? ඔව් මේ වාක්‍ය හරි. කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව වැඩ කරති. මේ වාක්‍ය උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය අනුව සකස් කරන ලද වාක්‍යයක්. දෙවෙනි වාක්‍යයට යමු. කමල් වේදිකා නාට්‍යයක් නරඹයි. මේ වාක්‍යත් හරි. කමල් කියලා ආරම්භ කරොතින් ඊ අකුරෙන් තමයි අවසන් වෙන්න ඕනේ. කමල් වේදිකා නාට්‍යයක් නරඹයි. තුන්වෙනි වාක්‍ය ගිරවා කෑගසමින් කැලෑවට පියාඹති. ගිරවා කියන්නේ ඒක වචන නාම පදයක්. ගිරවා නම් පියාඹති වෙන්න බෑ. පියාඹයි වෙන්න ඕනේ. එතකොට මේ වාක්‍ය වැරදි. ඊළඟ වාක්‍ය තද වර්ෂාවට පාලම කඩා වැටුනේය. ඒ වාක්‍ය හරි.
ඊළඟ වාක්‍ය ගීතා මිහිරි හඬින් ගීතයක් ගායනා කළහ. ඒක වැරදි. ගීතා කියන්නේ ඒක වචන නාම පදයක්. ඒක වචන නාම පදයක්. කළහ කියලා අවසන් වෙන්න බෑ. හොඳයි. ඊළඟට තියෙනවා තුන්වෙනි ප්‍රශ්නය. ඒක වචන වර්තමාන කාල ක්‍රියාපද තෝරා යටින් නිරක් හඳින්න. ඒක වචන වෙන්න ඕනේ. වර්තමාන වෙන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවනි බලයි කියන ක්‍රියාපදය. දෙවෙනි ක්‍රියාපදය අතීත කාලයි. තුන්වෙනි ක්‍රියාපදය වර්තමාන කාල ක්‍රියාපදයක් වුණත් ඒක බහුවචන ක්‍රියාපදයක්. එතකොට පිළිතුර පළවෙනි එක. බලයි. හරි. දැන් අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. පහත එක් එක් ප්‍රශ්නයෙහි නිවැරදි අක්ෂර සහිත වචනේ තෝරා යටින් ඉරක් අඳින්න. පළවෙනි එකේ තියෙනවා ප්‍රදර්ශනය කියන වචනය විවිධ ආකාර වලින් ලියලා නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුරේ තියෙන එක. ප්‍රදර්ශනය ලියන්නේ පළවෙනි පිළිතුරේ තිබෙන ආකාරයට. දෙවෙනි එකේ තියෙනවා ලදරුවා කියලා ලියලා ආකාර තුනකට. ලදරුවා කියන ආකාර තුනෙන් නිවැරදි ආකාරය වෙන්නේ අවසාන යට ලියලා තියෙන ආකාරය. තුන්වෙනි පිළිතුර. ඊළඟට ලේඛිකාව කියන වචනය ආකාර තුනකට ලියලා තියෙනවා. නිවැරදි වචනය වෙන්නේ දෙවෙනි පිළිතුරේ ලියලා තියෙන ලේඛිකාව. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. පහත සඳහන් වාක්‍ය අතීත කාල බහුවචනයට හරවා ලියන්න. මම පාසල් වැඩවල නිරත වෙමි කියලා තමයි තියෙන්නේ මම කියන වචනය. නම් පදය බහුවචනයට හැරුවට පස්සේ අපි වෙනවා. අපි පාසල් වැඩවල නිරත වූවෙමු. නැත්නම් වූයෙමු. එහෙමත් නැත්නම් උනෙමු. දැන් යමු 6 වෙනි ප්‍රශ්නයට. පහත සඳහන් එක් එක් වචනයට ගැලපෙන සමාන පදයක් බැගින් ඉදිරියේ ඇති තිත් ඉරි මත ලියන්න. මුලින්ම තියෙනවා කැලය. කැලයට සමාන පදයක් විදියට ගන්න පුළුවන් වනය. වනය විතරක් නෙමෙයි තවත් සමාන පද තියෙනවා. බැද්ද, අරණ, මූකලාන ඒ වගේ වචනත් ගන්න පුළුවනි. ඊළඟට පොත කියන වචනේ දීලා තියෙනවා. පොත කියන වචනයට සමාන පද විදියට ගන්න පුළුවන් ග්‍රන්ථය, කෘතිය, පුස්තකය, ගත අන්න ඒ වගේ වචන ගන්න පුළුවන්. දැන් යමු 7 වෙනි ප්‍රශ්නයට. පහත සඳහන් වගන්තියේ වැරදි අක්ෂර සහිත වචන දෙකක් ඇත. එම වචන දෙක තෝරා නිවැරදි කර. එම වචන දෙක පමණක් තෙත්තිරි මත ලියන්න. මුලින්ම අපි දීලා තියෙන වාක්‍ය කියවලෙමු. නිසල වූ නදිය නිල්මිණි තලාවක්සේ බබලයි. මේකේ තියෙන වැරදි වචන දෙක තමයි නිසල කියන වචනය සහ බබලයි කියන වචනය. මේ වාක්‍යය අපිට නිසල කියන කියලා යන විදියට දීලා තියෙන්නේ මූර්ධ ජල අකුර. මූර්ධ ජල අකුර වෙනස් වෙනවා. ඒ වගේම බබලයි කියන එකේ තියෙන ල අකුර ඉවත් වෙලා ඒ වෙනුවට මූර්ධ ජල අකුරක් එකතු වෙනවා. දැන් යමු 7 වෙනි ප්‍රශ්නයට. එක් එක් වගන්තිවල අදහසට ගැලපෙන ප්‍රස්තාව පිරුල වරහන් තුලින් තෝරා දී ඇති ස්ථනෙහි ලියන්න. පළවෙනි වගන්තිය විදියට දීලා තියෙනවා ප්‍රමාණයට වඩා අහංකාර නොවන්න. ඒකට ගැලපෙන ප්‍රස්තාව පිරුල තමයි ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ඊළඟ වගන්තිය ආරවුලක් තව තවත් ඇවිස්සීමට කටයුතු නොකරන්න. ඒකට ගැලපෙන ප්‍රස්තාව පිරුල තමයි ඇවිලෙන ගින්නට පිදුරු නොදමන්න. මේ ප්‍රස්තාව පිරුළු දෙකම ඔබ පාසලේදී ඉගෙනගෙන තියෙනවා. නිසා මේ ප්‍රශ්නෙත් ඉතාමත් පහසු ප්‍රශ්නයක්. ඒ වගේම අපි එදිනදා ජීවිතයේදීත් මේ වගේ ප්‍රස්තාව පිරුළු ඕනෑතරම් භාවිතා කරනවා. පිරිසිදු පරිසරයක් කියන වචනයට තනි උඩුකමා යෙදෙනවා. ඒ වගේම මේ වාක්‍ය අවසානයේදී තිත යෙදෙනවා. ඒ වගේම මතක තබා ගත යුතු දෙයක් තමයි මීට අමතරව වෙනත් විරාම ලක්ෂණ යොදලා තිබුණොතින් ඔබට ලකුණු හම්බ වෙන්නේ නැහැ. 10 වෙනි ප්‍රශ්නය. එක් එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුල ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. පළවෙනි එකේ ඉන්නවා අපි කවුරුත් දන්න පක්ෂියෙක්. ඒ තමයි මොනරා. මොනරා කියන වචනය කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ? පීකොක් කියලා තමයි ලියන්න ඕන. P E A C O C K. P E A C O C K. දෙවෙනි රූපේ තියෙනවා වට්ටක්ක ගෙඩියක්. වට්ටක්ක වලට ඉංග්‍රීසියෙන් කියනවා pumpkin. pumpkin ලියන්නේ P U M
PKIN. PUM. 11 වෙනි ප්‍රශ්නේ අපිට ඉංග්‍රීසි වචන ටිකක් දීලා තියෙනවා. ඒක නිවැරදිව ගලපලා තේරුමක් තියෙන වාක්‍යයක් නිර්මාණය කරන්න තමයි තියෙන්නේ. මේ වාක්‍යයේ තියෙන වචන ටික පිළිවෙලට මම කියාගෙන යන්නම්. Has 10 sister rupees my. මේක නිවැරදි පිළිවෙලට ගැලපුවාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ලියන්න ඕනේ. My sister has 10 rupees. මගේ නංගි ළඟ රුපියල් 10ක් තියෙනවා. හරි. ඊළඟට තවත් වචන කිහිපයක් තියෙනවා. buy, bet, want, we, to. මේක අපි නිවැරදි පිළිවෙලට ගලපලා බලමු. We want to buy a bat. අපිට අවශ්‍යයි bat එකක් මිලදී ගන්න. 12 වෙනි ප්‍රශ්නයට දැන් යමු. එක් ඉංග්‍රීසි වචනයෙහි අර්ථය සිංහලෙන් ලියන්න. parents. parents කියන්නේ දෙමව්පියන්ට. දෙවෙනි වචනේ විදිහට දීලා තියෙනවා fire. fire කියන්නේ ගින්දරට. ගින්දර, ගින්න. එවැනි පිළිතුරක් ලියලා තියෙනවා නම් ඔබට ලකුණු ලැබෙනවා. 13 වෙනි ප්‍රශ්නය. කාල්. කාල් කියන වචනය සඳහා යෙදෙන සිංහල වචනය තමයි ලියන්න තියෙන්නේ. කාල් කියන්නේ දෙමළ වචනයක්. කාල් කියන්නේ කකුලට. 14 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් වාක්‍ය දෙමළෙන් කියන ආකාරය සිංහලෙන් ලියන්න. දෙමළ අකුරෙන් ලියන්න අවශ්‍ය නැහැ. දෙමළෙන් කියන්නේ කොහොමද කියලා සිංහලෙන් ලිව්වම ප්‍රමාණවත්. එළියට යන්නද? වෙලියේ පොහලාමා. වෙලියේ පොහලාමා කියලා ලියලා තියෙනවා නම් පිළිතුර නිවැරදි. දැන් අපි යමු 15 වෙනි ප්‍රශ්නයට. ගණක රාමුවක් දීලා තියෙනවා. ඒ ගණක රාමුවේ නිරූපණය කරලා තියෙන සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න තියෙන්නේ. ඒක වචනයෙන් ලියලා තිබ්බොත් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නයේ කියලා තියෙන විදිහට තමයි ඔබ පිළිතුරු ලියන්නට අවශ්‍ය. හොඳයි, මේකේ නිරූපණය කරලා තියෙන්නේ 3640. දැන් යමු 16 වෙනි ප්‍රශ්නයට. කොටුවක් තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා 5 4 7 9 කියන ඉලක්කම්. කොටුව තුල ඇති සියලුම ඉලක්කම් යොදාගෙන 4 ඉලක්කමෙන් නිරූපිත අගය 400ද 7 ඉලක්කමෙන් නිරූපිත අගය 70ද වෙන ඉලක්කම් 4 සංඛ්‍යා දෙකක් ලියන්න තියෙන්නේ. අපිට ලියන්න පුළුවන් 5479 ඒ වගේම 9475. 17 වෙනි ප්‍රශ්නය. පහත සංඛ්‍යා රටාව හඳුනාගෙන හිස්තැන් දෙකට ගැලපෙන සංඛ්‍යා දෙක ලියන්න. පළවෙනි හිස්තැන් දෙකට එන්නේ මොකද්ද කියලා තමයි අපිට හොයන්න තියෙන්නේ. ඒ හිස්තැන් දෙකෙන් පස්සේ එන සංඛ්‍යා හතරක් අපිට දීලා තියෙනවා. 15, 19, 23, 27 කියලා. මේ රටාව දිහා බැලුවට පස්සේ අපිට පේනවා ඉදිරියේ ඉඳලා මේ රටාව නිරීක්ෂණය කරවතින් මුලින් තියෙන සංඛ්‍යාවට හතරක් එකතු වෙවි තමයි මේ රටාව ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඒ නිසා අපිට 15ට කලින් එන සංඛ්‍යාව හොයාගන්න නම් එකතු කරන එකේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව සිද්ධ කරන්න වෙනවා. ඒ කියන්නේ 15න් 4ක් අඩු කරන්න වෙනවා. 15න් 4ක් අඩු කරාට පස්සේ ලැබෙනවා අපිට 11යි කියලා. පළවෙනි හිස්තැනට එන සංඛ්‍යාව හොයාගන්න නම් 11ෙනුත් 4ක් අඩු කරන්න වෙනවා. 11න් 4ක් අඩු කරාම පිළිතුර 7යි. එහෙමනම් මේ හිස්තැන් දෙකට එන පිළිතුර තමයි පිළිවෙලින් පළවෙනි හිස්තැනට 7, දෙවෙනි හිස්තැනට 11. ඊළඟ ප්‍රශ්නයේ සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංඛ්‍යාව අකුරෙන් ලියන්න තියෙන්නේ. මේ තියෙන්නේ 20650. 19 වෙනි ප්‍රශ්නෙට දැන් යමු. බස් රථයක් මගින් 55 දෙනෙකු සහිතව පළමුවෙනි නැවතුමෙන් ගමන් ආරම්භ කරයි. දෙවෙනි නැවතුමේදී මගින් 8 දෙනෙකු බසයෙන් බසින ලද අතර 12 දෙනෙක් බස් රථයට ගොඩ වූහ. දෙවෙනි නැවතුමෙන් ගමන් ආරම්භන විට බස් රථයේ සිටි මගීන් ගණන කීයද? බස් රථය පළමුවෙනි නැවතුමෙන් ගමන ආරම්භ කරද්දී 55 දෙනෙක් ඉඳලා තියෙනවා. දෙවෙනි නැවතුමේදී මගින් 8 දෙනෙක් බස් එකෙන් බැහැලා ගිහින් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ 8 දෙනෙක් බැහැලා ගියාට පස්සේ බස් එකේ කී දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවද කියලා. අපිට ඒක හොයාගන්න වෙන්නේ බස් එකේ හිටපු මුළු ගානෙන් බැහැලා කියපු මගින් සංඛ්‍යාව අඩු කරන එක. 55න් 8ක් අඩු කරාට පස්සේ පිළිතුර විදිහට අපිට ලැබෙනවා 47ක්. 8 දෙනෙක් බැහැලා ගියාට පස්සේ තව 12 දෙනෙක් බස් එකට ගොඩ වෙලා. දැන් මුලින් 55ක් හිටියා. ඊට පස්සේ 8 දෙනෙක් බැහැලා ගියා. ඊට පස්සේ බස් එකේ හිටියා 47යි. ආයෙම බස් එකට 12 දෙනෙක් නැගලා. එතකොට 47ට 12ක් එකතු කරන්න වෙනවා. දැන් ඉන්න ගාන හොයාගන්න.
47යි 12යි එකතු කරාට පස්සේ 59 කියලා පිළිතුරක් ලැබෙනවා. එහෙමනම් මේ ප්‍රශ්නේ උත්තරය වෙන්නේ 59. මේක අහලා තියෙන්නේ දෙවෙනි නැවතුමෙන් ගමන ආරම්භන විට බස් රථයේ සිටි මගින් ගණන කීයද කියලා. දැන් යමු 20 වෙනි ප්‍රශ්නෙට. අඹගෙඩි 16කින් 4න් පංගු 2ක් යනු අඹගෙඩි කීයක්ද? අඹගෙඩි 16ක් තිබිලා තියෙනවා. අඹගෙඩි 16කින් 4න් පංගුවක් කීයද බලමු. 4න් පංගුවක් හොයාගන්න 16 4න් බෙදන්න වෙනවා. 16 4ට බෙදුවාම පිළිතුර 4යි. ඒ වගේ පංගු දෙකක් කොටස් දෙකක් ඒ කියන්නේ 4/2 ඒ කියන්නේ 8යි. 21 වෙනි ප්‍රශ්නයට යමු. එකිනෙකට සමාන මුහුණත් 6ක් සහ දාර 12ක් සහිත ජ්‍යාමිතික ඝන වස්තුව කුමක්ද? මේක හරිම ලේසි ප්‍රශ්නයක්. පිළිතුර තමයි ඝනකය. ඊළඟට 22 වෙනි ප්‍රශ්නය. මීටර 45ක් දිග තාප්පයක් බැඳීම සඳහා දින දෙකක් ගත විය. පළමුවෙනි දිනයේදී මීටර 27යි සෙන්ටිමීටර 75ක දිගක් බැඳ අවසන් විය. දෙවැනි දිනයේදී බඳින ලද දිග කොපමණද? තාප්පේ මුළු දිග වෙන්නේ මීටර 45. පළමුවෙනි දවසේදී මීටර 27යි සෙන්ටිමීටර 75ක් බැඳලා අවසන් කරලා එහෙනම් දෙවැනි දිනේදී බඳින්න වෙනවා ඊටු ටික. මීටර 45න් අඩු කරන්න ඕනේ මීටර 27යි සෙන්ටිමීටර 75. එතකොට අපිට පිළිතුර විදියට ලැබෙනවා මීටර 17යි සෙන්ටිමීටර 25. දැන් වේලාව පෙරවරු 11යි නම් තව පැය 2යි මිනිත්තු 30කට පසුව වේලාව කීයද? දැන් වේලාව 11යි තව පැය 2යි මිනිත්තු 30ක් අපි ඉස්සරහට යන්න ඕනේ. 11 ඉඳලා පැයක් ගියාට පස්සේ වේලාව 12යි 12 ඉඳලා තව පැයක් ඉස්සරහට ගියාම 1යි. 1 ඉඳලා තව පැය භාගයක් යන්න ඕනේ මිනිත්තු 30ක්. එතකොට වේලාව 1:30යි. පස්වරු 1:30යි. දැන් යමු 24 වෙනි ප්‍රශ්නයට. සිසුන් 235 දෙනෙකුට අධ්‍යාපන චාරිකාවක් යාම සඳහා බස් රථ 5ක් යොදා ගන්නා ලදී. සෑම බස් රථයකම සමාන සිසුන් සංඛ්‍යාවක් ගමන් කළේ නම් එක් බස් රථයක ගමන් කළ සිසුන් ගණන කීයද? ගමනට සහභාගී වුණු මුළු සිසුන් ගණන 235යි. ඒ වගේම බස් රථ 5ක් යොදාගෙන තියෙනවා. ප්‍රශ්නයේ කියලා තියෙනවා හැම බස් එකකම ගිහින් තියෙන්නේ සමාන සිසුන් ගණනක් කියලා. එහෙමනම් අපිට කරන්න වෙන්නේ 235 බස් රථ ගණනින් බෙදන එක. 235 කියන්නේ සිසුන් ගණන. 235 5න් බෙදුවට පස්සේ අපට පිළිතුර විදියට ලැබෙනවා 47ක්. දැන් අපි යමු 25 වෙනි ප්‍රශ්නයට. එක් දිනකදී වෙළඳ සැලක තිබූ පරිප්පු කිලෝග්‍රෑම් 25න් විකුණන ලද පරිප්පු ප්‍රමාණය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 750කි. එදින ඉතිරි වූ පරිප්පු ප්‍රමාණය කොපමණද? මේ වෙළඳ සැලේ තිබිලා තියෙනවා පරිප්පු කිලෝග්‍රෑම් 25ක්. ඒකෙන් විකුණලා තියෙනවා පරිප්පු කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 750ක්. එහෙමනම් පිළිතුර හොයාගන්න අපි කරන්න ඕනේ කිලෝග්‍රෑම් 25න් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 750 අඩු කරන එක. කිලෝග්‍රෑම් 25න් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 750 අඩු කරාට පස්සේ පිළිතුර විදියට ලැබෙනවා කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 250ක්. දැන් යමු 26 වෙනි ප්‍රශ්නයට. නිමල් පැන්සලෙහි දිගමැනීම සඳහා පහත රූපයේ දැක්වෙන ලෙස සෙන්ටිමීටර කොහොදුවක් යොදා ගත්තේය. පැන්සලෙහි දිග කොපමණද? නිමල් සෙන්ටිමීටර කෝදුව අරගෙන තියෙන්නේ බිඳුව සටහන් වෙලා නැති. බිඳුවේ තියෙන කොටස කැඩිලා ගියප එකක් තමයි අරගෙන තියෙන්නේ. මේ විදියට අපි දිග මනින්නේ නැහැ. බිඳුවේ ඉඳලා තමයි පටන් ගන්න ඕනේ. මේකේ එතකොට තියෙන්නේ 1 ඉඳලා 6 වෙනකන් ඉලක්කම්. මේකෙන් අපි එකක් අඩු කරන්න ඕනේ. මේකේ උත්තරේ එන්නේ සෙන්ටිමීටර 6 නෙවෙයි සෙන්ටිමීටර 5. 27 වෙනි ප්‍රශ්නේ අපිට කරන්න තියෙන්නේ බිල්පතේ හිස්තැන් සම්පූර්ණ කරන්න. පළවෙනි ද්‍රව්‍ය විදිහට අපිට දීලා තියෙන අභ්‍යාස පොතක්. ඒක එකක මිල වෙන්නේ 85යි. ඒකක 3ක් මිල දීගෙන තියෙනවා. එතකොට අපිට හොයන්න දීලා තියෙන්නේ මේ අභ්‍යාස පොත් 3ම මිල දී ගන්න ගියපු මුළු මුදල. එකක මිල 85යි නම් 3ක මිල හොයන්න 85 ගුණ කරන්න ඕනේ 3ෙන්. 85 3ෙන් ගුණ කරාම පිළිතුර 255යි. ඊළඟට පැස්ටල් පාට පෙට්ටියක් මිල දීගෙන තියෙනවා. එකක මිල 270යි. මිලදී ගත්තු ප්‍රමාණය සඳහන් කළ නැහැ. මේ සඳහා වැය වෙච්ච මුදල
540යි කියලා දීලා තියෙනවා. 540 270න් බෙදලා මිලදී ගත්තු ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. 540ට 270 ඒවා දෙකක් තියෙනවා. දැන් යමු 28 වෙනි ප්‍රශ්නයට. ජලය ලීටර් 2ක් අල්ලන භාජනයක් සම්පූර්ණයෙන් පෙරවීමට මිලිලීටර 500 කෝප්පයකින් ජලය දැමිය යුතු වාර ගණන කොපමණද? ජලය ලීටර් 2යි මේ භාජනයට අල්ලන්නේ. මේක පුරවන්න මිලිලීටර් 500 කෝප්පයකින් කොච්චර වාර ගාණක් දාන්න ඕනද කියලා අහන්නේ. 1 ලීටරයකට මිලිලීටර් 500 ඒවා තියෙනවා දෙකක්. එහෙනම් ලීටර් 2කට 500 ඒවා තියෙනවා 4ක්. එහෙමනම් වාර 4ක් දාන්න වෙනවා මේ භාජනය පුරවන්න. දැන් යමු 29 වෙනි ප්‍රශ්නයට. සිසුන් කණ්ඩායමක් වඩාත් කැමති වර්ණය පිළිබඳව තොරතුරු පහත ප්‍රස්ථාරයේ දැක්වේ. පළවෙනි ප්‍රශ්නය. කහ වර්ණයට වඩා දම් වර්ණයට කැමති සිසුන් ගණන කොපමණද? කහ වර්ණයට කැමති දෙන්නෙක්. ඒ වගේම දම් වර්ණයට කැමති 7 දෙනෙක්. කහ පාටට වඩා දම් පාටට කොච්චර සිසුන් ප්‍රමාණයක් කැමතිද කියලා අහලා තියෙන්නේ. දම් පාටට 7යි, කහ පාටට 2යි. 7න් 2ක් අඩු කරලා අපිට පුළුවන් කහ පාටට වඩා දම් පාටට කැමති සිසුන් ගණන හොයාගන්න. 7න් 2ක් අඩු කරාම පිළිතුර 5යි. කණ්ඩායමේ සිටින මුළු සිසුන් ගණන කොපමණද? මේකේ තියෙන ප්‍රස්ථාරයේ ලකුණු කරලා තියෙන සිසුන් ප්‍රමාණයන් එකතු කරන්න තමයි තියෙන්නේ. එතකොට ඔක්කොම එකතු කරාම පිළිතුර විදිහට අපිට ලැබෙනවා 23ක්. දැන් අපි යමු පරිසරයේ ප්‍රශ්නවලට. 30 වෙනි ප්‍රශ්නය. කොළ කැඳ සකස් කිරීමේදී සුදුසු කොළ වර්ගයක් සහ පොල් වලට අමතරව අවශ්‍ය වන්නේ මස් වර්ගයක්ද, පළතුරු වර්ගයක්ද, එහෙම නැත්නම් සහල් වර්ගයක්ද? කොළ කැඳ හදන්න මස් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම පළතුරු දාන්නෙත් නැහැ. අපි යොදා ගන්නවා සහල්. පොල් වලට අමතරව සහල් තමයි යොදාගන්නේ. පිළිතුර 3 වෙනි එක. 31 වෙනි ප්‍රශ්නය. පස සාරවත් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාව කුමක්ද? ආහාර වර්ග තඹපු උණු වතුර පසට දැම්ම කියලා පස සාරවත් වෙන්නේ නැහැ. දි รา පත් වෙන කුණු රොඩු පසට එකතු කිරීම. අන්න ඒක තමයි කරන්න ඕනේ පස සාරවත් කරන්න. කෘමිනාශක අඩංගු බෝතල් සේදූ වතුර පසට දැමීමෙන් පසට සිද්ධ වෙන්නේ හානියක්. 3 වෙනි උත්තරේ ගන්නත් බෑ. එතකොට පිළිතුර වෙන්නේ 2 වෙනි එක. 32 වෙනි ප්‍රශ්නය. විටමින් C බහුලව අඩංගු ආහාරයක් වන්නේ. පිළිතුරු විදියට දීලා තියෙනවා peer, රටකජු, සෝයා බෝංචි. මේ අතරින් විටමින් C බහුලව තියෙන්නේ peer වල. 33 කඳු බෑවුමක පිහිටි ගසක් සුළඟට මුල් ඉදිරියේ වැටී තිබුණි. ඒ සඳහා වඩාත් හේතු විය හැකි කරුණ කුමක්ද? මුල් ඉදිරියලා වැටෙනවා කියන්නේ සම්පූර්ණයෙන් ගහ ගැලවිලා පොළවට ඇද වැටෙනවා. ඒකට හේතුව විදියට දීලා තියෙනවා හේතු 3ක්. අපි බලමු මොකක්ද එකකින් නිවැරදි හේතුව කියලා. ගස මල් වලින් බරවීම, එම ස්ථානයේ පස සෝදා යාමට ලක් වී තිබීම, ගසෙහි කුරුල්ලන්ගේ කූඩු තිබීම. ගහේ මල් හැදලා තිබුණා කියලා ඒක ගහට බරක් නෙමෙයි. ගහ වැටෙන්න තරම් හේතුවක් වෙන්නේ නැහැ. ගහේ කුරුල්ලු කූඩු හදලා තිබ්බා කියලත් ඒක ගහ ගැලවිලා බිමට වැටෙන්න තරම් හේතුවක් නෙමෙයි. පිළිතුර වෙන්නේ 2 වෙනි එක. එම ස්ථානයේ පස සෝදා යාමට ලක් වී තිබීම. 34 වෙනි ප්‍රශ්නය. තුවාය පෞද්ගලිකව පරිහරණය කළ යුතු දෙයක් වන්නේ. පිළිතුරු විදියට දීලා තියෙනවා නිවසේ යන අයද එසේ කරන නිසා අලංකාරව තබා ගැනීම සඳහා ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම සඳහා. නිවසේ යන අය එසේ කරනවා කියලා අපි හැම දෙයක්ම මේ විදියට කරන්න අවශ්‍ය නැහැ. අලංකාරව තබා ගන්න තුවාය වගේ දෙයක් කොහොමදවත් ගැලපෙන්නේ නැහැ. ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම සඳහා අන්න ඒක තමයි නිවැරදි පිළිතුර. 35 කාබෝහයිඩ්‍රේට් පෝෂ්‍ය පදාර්ථය ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණ විට ඇතිවන රෝග තත්වයකි. පිළිතුරු විදියට දීලා තියෙනවා කුසගිනි නොදැනීම, ශරීරයේ බර අඩුවීම, මුඛය ආශ්‍රිත රෝග ඇතිවීම. මේ අතරින් ගැළපෙන පිළිතුර වෙන්නේ ශරීරයේ බර අඩුවීම. අපේ ශරීරයට අවශ්‍ය තරමට කාබෝහයිඩ්‍රේට් නොලැබුණත් අපේ ශරීරයේ බර අඩු වෙනවා. 36 වෙනි ප්‍රශ්නය. අපිරිසිදු ජලය පානය කිරීමෙන් වැළඳිය හැකි රෝගය කුමක්ද? පිළිතුරු විදියට දීලා තියෙනවා බරවා, දියවැඩියාව, උණ සන්නිපාතය. බරවා සහ දියවැඩියාව
ජලයෙන් බෝ වෙන රෝග නෙවෙයි. පිළිතුර වෙන්නේ උණ සන්නිපාතය. ඊළඟ ප්‍රශ්නය මොනරවිල කැප්පෙටිපොළ දිසාව යන චරිතය ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන්නේ. පළවෙනි පිළිතුර විදිහට දීලා තියෙනවා විදේශීය ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගැනීමට කටයුතු කළ බැවිනි. දෙවෙනි පිළිතුර විශිෂ්ට ගණයේ ආගමික පොත්පත් රචනා කළ බැවිනි. තුන්වෙනි පිළිතුර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කළ බැවිනි. නිවැරදි පිළිතුර වෙන්නේ විදේශීය ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගැනීමට කටයුතු කළ බැවිනි. දැන් නම් 38 වෙනි ප්‍රශ්නයට ගෙවත්තට පැමිණෙන පක්ෂියෙකු වන ඇටි කුකුලාට ඊළඟට පිළිතුරු දීලා තියෙනවා. කළු පැහැති පිහාටු සහ සුදු පැහැති ඇස් ඇත. කළු පැහැති හා නිල් පැහැති පිහාටු සහ රතු පැහැති ඇස් ඇත. කළු පැහැති හා දුඹුරු පැහැති පිහාටු සහ රතු පැහැති ඇස් ඇත. පිළිතුර වෙන්නේ කළු පැහැති හා දුඹුරු පැහැති පිහාටු සහ රතු පැහැති ඇස් ඇත. 39 සුමට ක්‍රියාකාරීත්වය සඳහා තෙල් යොදන උපකරණය කුමක්ද? පිළිතුරු විදියට දීලා තියෙනවා අලවංගුව, විල්බැරෝව, මිටිය. පිළිතුර තමයි විල්බැරෝව. 40 ඖෂධ භාවිතයේදී සිදු නොකළ යුත්තේ. පළවෙනි පිළිතුර ඉක්මන් සුවය සඳහා වැඩි මාත්‍රාවක් ගැනීම. දෙවෙනි පිළිතුර ආහාරයට පෙර හා පසු ලෙස සැලකිලිමත් වීම. තුන්වෙනි පිළිතුර දිනකට නියමිත වාර ගණන අනුව ඖෂධ ගැනීම. මේකේ අහලා තියෙන්නේ සිදු කළ යුතු දෙය නෙමෙයි නොකළ යුතු දෙය. නොකළ යුතු දෙය වෙන්නේ ඉක්මන් සුවය සඳහා වැඩි මාත්‍රාවක් ගැනීම. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා වැඩි මාත්‍රාවකට බෙහෙත් පාවිච්චි කරොතින් සමහර විට මරණය වුණත් අපිට ලැබෙන්න පුළුවන්. 41 යම් පුද්ගලයෙකු දිය ගිලන බව දුටු විට ෂණිකව කළ යුතු සුදුසුම දේ කුමක්ද? ෂණිකව කියන්නේ ඒ වෙලාවෙම කරන්න ඕන දේ. උදව් ඉල්ලා කෑ ගැසීම, දිය මතු පිටට පැමිණෙන තෙක් බලා සිටීම, බේරා ගැනීමට තමන්ද දියට පැනීම. දිය මතු පිටට එන තෙක් බලන් හිටියොතින් වෙන්නේ අර පුද්ගලයා මැරෙන්න පුළුවනි. බේරා ගන්න තමන් දියට පැන්නොතින්, තමන්ට පීනන්න හැකියාවක් නැති වුණොතින් තමන්ටත් මරණය උදා වෙන්න පුළුවන්. ඒ නිසා කරන්න ඕන හොඳම දේ උදව් ඉල්ලා කෑ ගැසීම. දැන් යමු 42 වෙනි ප්‍රශ්නයට. හැඩයෙන් වෙනස්, ධාරිතාව සමාන, සම්පූර්ණයෙන්ම ජලය පුරවා ඇති බඳුන් තුනක් පහත දක්වා ඇත. මේ පිළිබඳව නිවැරදි වගන්තය තෝරන්න. ඔබට හොඳින්ම පේනවා මේ වාචන තුන හැඩයෙන් වෙනස්. මේකේ කියලා තියෙනවා ධාරිතාව සමානයි, ඒ වගේම සම්පූර්ණයෙන්ම ජලය පුරවලා තියෙන්නේ කියලා. පිළිතුර විදියට දීලා තියෙනවා ජලය වැඩි ප්‍රමාණයක් ඇත්තේ මැද තිබෙන වාජනය. ජලයට නිශ්චිත වූ හැඩයක් ඇත. බඳුන් තුනේම ඇත්තේ සමාන ජල ප්‍රමාණයකි. මේක අපිට තෝරන්න කියලා තියෙන්නේ නිවැරදි වගන්තිය. ජලය වැඩි ප්‍රමාණයක් ඇත්තේ මැද තිබෙන භාජනයේද? නැහැ. ඒක වැරදි දෙයක්. මොකද ධාරිතාව සමානයි කියලා ප්‍රශ්නයේ කියලා තියෙනවා. ජලයට නිශ්චිත හැඩයක් නැහැ. එතකොට ඒකත් වැරදි. නිවැරදි පිළිතුර වෙන්නේ බඳුන් තුනේම ඇත්තේ සමාන ජල ප්‍රමාණයකි. 43 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සෙක්කුව යොදාගන්නේ කොමක් සඳහාද කියලා. සෙක්කුව යොදාගන්නේ තෙල් හිඳ ගැනීමට. දැන් යමු 44 වෙනි ප්‍රශ්නයට. යම් පරිසරයක ශාකභක්ෂක සතුන් පමණක් සිටින විට පහත සඳහන් කුමක් සිදුවිය හැකිද? පළවෙනි පිළිතුර සතුන්ගේ සංඛ්‍යාව ඉතා ඉක්මනින් වැඩි වී ඉන්පසු අඩු වේ. දෙවෙනි පිළිතුර ඉතා හොඳින් වැඩුණු ශාක පද්ධතියක් පරිසරයේ ඇති වේ. තුන්වෙනි පිළිතුර කුඩා සතුන් විශාල සතුන්ගේ ආහාරය බවට පත්වේ. නිවැරදි පිළිතුර වෙන්නේ සතුන්ගේ සංඛ්‍යාව ඉතා ඉක්මනින් වැඩි වී ඉන්පසු අඩු වේ. 45 වෙනි ප්‍රශ්නය විදුලි බලය අර පිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාව කුමක්ද? පළවෙනි පිළිතුර ආහාර උණුසුම්ව තිබියදී ශීතකරණයෙහි දැමීම. දෙවෙනි පිළිතුර විදුලි ස්ථිරික්කය භාවිතයේදී දින කිහිපයකට අවශ්‍ය ඇඳුම් එකවර මැද ගැනීම. තුන්වෙනි පිළිතුර ජලය උණු කර ගැනීම සඳහා විදුලි කේතලය භාවිතා කිරීම. මේක අහලා තියෙන්නේ අනුගමනය කරන්න ඕන ක්‍රියාව කුමක්ද කියලා. පිළිතුර විදියට ගන්න පුළුවන් විදුලි ස්ථිරික්කය භාවිතයේදී දින කිහිපයකට අවශ්‍ය ඇඳුම් එකවර මැද ගැනීම. දැන් යමු 46 වෙනි ප්‍රශ්නයට. මහා මාර්ගයේ පයින් ගමන් කරන විට දකුණින් ගමන් කිරීම නිසා ඇතිවන වාසිදායක තත්වයක් නොවන්නේ. පළවෙනි පිළිතුර ඉදිරියෙන් එන වාහන හොඳින් පෙනීම.
දෙවෙනි පිළිතුර පිටිපසින් එන වාහන තමාට ඈතින් ගමන් කිරීම. තුන්වෙනි පිළිතුර පාර හරහා යාමේදී දෙපස බැලීම අවශ්‍ය නොවීම. මේක අහලා තියෙන්නේ වාසිදායක තත්වයක් නොවන්නේ කියලා. පිළිතුර වෙන්නේ පාර හරහා යාමේදී දෙපස බැලීමට අවශ්‍ය නොවීම. දැන් අපි යමු 47 වෙනි ප්‍රශ්නයට. වර්ණවත් සුවඳවත් මෙන්ම රස ඇති ගෙඩි සහිත ශාකයක පැතිරීම බහුලවම සිදු වන්නේ කුමන ආකාරයෙන්ද? පිළිතුර විදිහට දීලා තිනවා සතුන් මගින්, ජලය මගින්, සුළඟ මගින් කියලා. පිළිතුර වෙන්නේ සතුන් මගින්. සතුන් මගින් තමයි වර්ණවත් සුවඳවත් ඒ වගේම රසවත් ගෙඩි ඊටමත් ඉක්මනින් පැතිරිලා යන්නේ. දැන් යමු 48 වෙනි ප්‍රශ්නයට. වාචනයක් තියෙනවා, ඒකට කපු පුළුන් දාලා තියෙනවා, නිරෝගී මෑ බීජ දාලා තියෙනවා. ඒ වගේම යොදාගෙන තියෙන වාචනය විනිවිද පෙනෙන වාචනයක්. මේක පුතාලගේ ස්කෝලවල වල අනිවාර්යයෙන්ම කරන්න ඇති පරීක්ෂණයක්. ප්‍රශ්නයට යමු. ඉහත වාචනය ජනේලයක් අසල තබා දින කිහිපයකින් බැලුව විට එකම මෑ බීජයක්වත් පැලවි නොතිබිනි. හේතුව කුමක් විය හැකිද? පිළිතුරු විදියට දීලා තියෙනවා හිරුවෙලය නොමැතිකම, වාතය නොමැතිකම, ජලය නොමැතිකම. පිළිතුර වෙන්නේ ජලය නොමැතිකම. අනිත් සියලු සාධක ලැබිලා තියෙනවා, ජලය විතරයි ලැබිලා නැත්තේ. 49 වෙනි ප්‍රශ්නය. රූප සටහනක් අපිට දීලා තියෙනවා. මේකත් අපි ඉස්කෝලේදී කරන ක්‍රියාකාරකම. ඉහත දැක්වෙන ලෙස උපකරණ යොදාගෙන විවිධ රටවලට දිවා සහ රාත්‍රී කාල ඇතිවන අයුරු ආදර්ශනය කිරීමේදී සිදු කළ යුතු කරුණක් වන්නේ. පිළිතුරු මොනවද බලමු. විදුලි පන්දම් මෙලය සම්පූර්ණ ලෝකගෝලය ආලෝකවත් වෙන ලෙස විහිදුවීම, ආදර්ශ ලෝකගෝලයෙහි අක්ෂය වටා කරකැවීම, විදුලි පන්දම ආදර්ශ ලෝකගෝලය වටා කරකැවීම. අපි කරන්න ඕනේ ආදර්ශ ලෝකගෝලය එහි අක්ෂය වටා කරකැවීම. දැන් යමු 50 වෙනි ප්‍රශ්නයට. මිනිසා බහුලව භාවිතා කරන ඖෂධයක් නිෂ්පාදනය කරන සත්වයෙක් වන්නේ. පිළිතුරු තමයි මීමැස්සා, ගැලවිලා මැස්සා. අපි ඖෂධයක් විදිහට භාවිතා කරන මී පැණි නිෂ්පාදනය කරන්න යොදාගන්නේ මීමැස්සා කියන සතා. දැන් යමු 51 වෙනි ප්‍රශ්නයට. වීදුරු පාචනයක් ඇතුලේ බිත්තරයක් දාලා තියෙනවා. ඒකේ ජලය අන්තර්ගත වෙනවා. ප්‍රශ්නය අහලා තියෙනවා අලුත් කිකිලි බිත්තරයක් ජලයේ පාවෙන ආකාරය හිත රූප සටහනින් දැක්වේ. මෙම භාජනයේ තිබෙන්නේ පිළිතුරු තමයි පිරිසිදු සිසිල් ජලය, ලුණු මිශ්‍ර සිසිල් ජලය, පිරිසිදු උණුසුම් ජලය. මේ ක්‍රියාකාරකමත් පහ ශ්‍රේණියේදී අපි පාසලේදී කරන ක්‍රියාකාරකමක්. පිළිතුර වෙන්නේ ලුණු මිශ්‍ර සිසිල් ජලය. දැන් යමු 52 වෙනි ප්‍රශ්නයට. සාමූහිකව ජීවත් වීම සඳහා තේරුම් ගත යුතු කරුණක් වන්නේ. අපි බලමු පිළිතුර මොනවද කියලා. තමාගේ අදහස් අනුව කටයුතු කිරීමට අන් අය පෙළඹිය යුතුය. තමා අකමැති දේවල් වලට අන් සියලු දෙනාමත් අකමැති බව, තමා කැමති දේවල් වලට අකමැති අයද සිටිය හැකි බව. පිළිතුර වෙන්නේ තමා කැමති දේවල් වලට අකමැති අයද සිටිය හැකි බව. අපි කැමති දේවල් වලට අනිත් හැමෝම කැමති වෙන්න ඕන කියලා දෙයක් නැහැ. එක එක්කෙනා කැමති එක දේවල් වලට. 53 සතුරන්ගෙන් ආරක්ෂා වීමට සතුන් හැඩගැසී ඇති ආකාරයක් වන්නේ. ශාකවල කොළ පැහැති පත්‍ර අතර කොළ පැහැති පණුවන් සිටීම, ගිරවාට යම් යම් දේ කැපීමට තියුණු හොටක් තිබීම, සර්පයින්ට එළියට දැමිය හැකි දිගු දිවක් තිබීම. පිළිතුර වන්නේ ශාකවල කොළ පැහැති පත්‍ර අතර කොළ පැහැති පණුවන් සිටීම. දැන් අපි යමු 54 වෙනි ප්‍රශ්නයට. රාජ්‍ය ලාංඡනයේ ඇති වී කරල් වලින් නිරූපණය වන්නේ. පිළිතුරු විදියට දීලා තියෙනවා සෞභාග්‍ය හා පරිපූර්ණ බව, ස්වයංපෝෂිත බව හා ශාස්ත්‍රීයත්වය, සදාතන පැවැත්ම. පිළිතුරු වෙන්නේ ස්වයංපෝෂිත බව හා ශාස්ත්‍රීයත්වය. දැන් අපි යමු 55 වෙනි ප්‍රශ්නයට. දිනපතා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. පිළිතුරු විදියට දීලා තියෙනවා මුත්‍රා කිරීමේ අපහසුාවක් ඇතිවීමට හේතුවක් වේ, සිරුර අධික ලෙස තරබාරු වීමට හේතුවක් වේ, ශාරීරික නිරෝගී බවට හේතුවක් වේ. ජලය නිසි පරිදි අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරා කියලා මුත්‍රා කිරීමේ අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම
ශරීරය අධික ලෙස තරබාරු වෙන්නේ නැහැ. පිළිතුර ශාරීරික නිරෝගී බවට හේතුවක් වේ. අපේ ශරීරය නිරෝගී වෙන්න නම් ජලය ප්‍රමාණවත් පරිදි පානය කරන්න ඕනේ. 56 වෙනි ප්‍රශ්නය සපත්තුවේ අඩිය ගෙවී තිබූ බැවින් අලුත් අඩියක් දමා තම සපත්තු සකස් කරගත් බව දසුන් පැවසුවේය. ඔහුගේ ක්‍රියාව වඩාත් හොඳින් විස්තර වන්නේ පහත සඳහන් කුමන වගන්තියෙන්ද? බලමු පිළිතුර මොනවද කියලා. භාණ්ඩ නිසි පරිදි නඩත්තු කළ යුතුය. භාණ්ඩ අර පිරිමැස්මෙන් භාවිතා කළ යුතුය. භාණ්ඩ හොඳින් පිරිසිදු කර තැබිය යුතුය. ඔහුගේ ක්‍රියාවට වඩාත් ගැලපෙන්නේ භාණ්ඩ නිසි පරිදි නඩත්තු කළ යුතුය කියන වගන්තිය. දැන් යමු 57 වෙනි ප්‍රශ්නයට. අබේ භූමි පවත්වා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ. පළවෙනි පිළිතුර සතුන්ට ඔවුන්ගේ පරිසරයේම ජීවත් වීමට අවස්ථාව සැලසීමයි. සතුන් අතර එකිනෙකාට සිදුවන හිංසාකාරී ක්‍රියා අවම කිරීමයි. සතුන්ගෙන් පහසුවෙන් ආහාර ලබා ගැනීමයි. පිළිතුර වෙන්නේ සතුන්ට ඔවුන්ගේ පරිසරයේම ජීවත් වීමට අවස්ථාව සැලසීමයි. දැන් යමු 58 වෙනි ප්‍රශ්නයට. කඩදාසියක් මත අල්පෙනිති විසිරුවා දණ්ඩ චුම්බකයක් ඒ මත තැබූ විට අල්පෙනිති ආකර්ෂණය වීම නිවැරදිව දක්වා ඇත්තේ පහත කුමන රූප සටහනේද? දැන් යමු අවසාන පරිසරයේ ප්‍රශ්නයට. නිවසේ විදුලි බුබුලක් මාරු කිරීමේදී සිදු නොකළ යුතු ක්‍රියාව කුමක්ද? පිළිතුරු බලමු මොනවද කියලා. ප්‍රධාන පරිපත යොමුවෙන් සන්ධි කිරීම, වැඩිහිටි සමාජිකයෙකුගේ අධීක්ෂණය මත සිදු කිරීම, බල්බය ගැලවීමට තෙතරදි කැබැල්ලක් යොදා ගැනීම. මෙතන අහලා තියෙන්නේ සිදු නොකළ යුතු ක්‍රියාව. නොකළ යුතු ක්‍රියාව තමයි බල්බය ගැලවීමට තෙතරදි කැබැල්ලක් යොදා ගැනීම. 60 වෙනි ප්‍රශ්නය. ඒකේ තියෙන්නේ රචනාව ලියන්න. අපි බලමු රචනාව මොකක්ද කියලා. සමන්ගේ නිවසට ජනිත් පැමිණිය තදවැස්සේය. එවන විට සමන්ගේ ගෙමිදුල ජලයෙන් පිරී තිබුණි. කඩදාසියොරු පා කරමු යයි ජනිත් කීවේය. සමන් ඔබයි සිතා ඉන්පසු සිදු කළ යුතු දේ පිළිබඳව වාක්‍ය 3ක් ලියන්න. රචනාව ලිවීමේදී හැම වාක්‍යයක්ම වචන 5කට අඩු නොවිය යුතුයි. ඒ වගේම උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය, ඒ වගේම අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනි. ඒ වගේම තමයි මෙතන දීලා තියෙන සිද්ධියට ගැළපෙන විදිහට තමයි වාක්‍ය ලියන්න ඕනේ. අනවශ්‍ය දේවල් ලිව්ව කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ වගේම එකම වාක්‍ය නැවත නැවත ලියන්න යන්න එපා. එහෙම ලිව්වොත් ලකුණු අඩු වෙනවා. ඔබ ලියන හැම වාක්‍යයකටම ලකුණු 2 ගානේ ලැබෙනවා. එකකට ලකුණු 2යි. වාක්‍ය 3ක් ලියන්න ඕනේ. ඒ කියන්නේ 2 ගානේ එකකට 2 ගානේ වාක්‍ය 3ටම ලකුණු ලැබෙනවා. ලකුණු 6ක් ලබා ගන්න පුළුවන්. රචනාව ලියද්දී අනිවාර්යයෙන්ම ලිඛිත භාෂාවෙන් ලියන්න. කතන භාෂාවෙන් ලියන්න එපා. ඒ වගේම තමයි මේ රචනාව ලියන්න ඕනේ අතීත කාලයෙන්.